ආයිබෝවන් අපේ පරම්පරා YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මේකට කියන්නේ පැණි මුල කියලා. අපි අද බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කොළපතක් අරන් ඒක දෙපැත්තෙම කපා ගන්න ඕනේ. මේකට ගහින් වැටිච්ච ගමන් කොළපතක් ගන්න එපා. එහෙම වුණොත් ඔයාලට මේක ගලව ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා වැටලා ටිකක් මද පවණේ තිබුණු කොළපතක් තමයි මේ වැඩේට ගොඩක්ම ගැලපෙන්නේ. මේ ආකාරයට කොළපත තුනී වෙනකන් පිටපතුරු ගලව ගන්න ඕනේ. ඝනකම් වැඩි වුණොත් මෙය හරියට නවා ගන්න බැරි වෙනවා. ගලවගත්ත කොළපත මේ ආකාරයට දෙකට නමා එකම ආකාරයට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අමු පොල් ඉරටු දෙකක්ගෙන මෙන්න මේ ආකාරයට සුද්ධ කරලා ගන්න ඕනේ. ඊට පස්සේ නවාගත්ත කොළපතේ එක් පැත්තකට ඉරටුව තබලා කොළපතේ දෙකලවරින් ඉරටුව මේ ආකාරයෙන් නවා ගන්න ඕනේ. ඉරටුව තබාගත්ත කොළපත කෙළවරින් පොඩ්ඩක් නමලා තුනීයට රෝල් කරගන්න ඕනේ. මේක ගොඩාක්ම රෝල් කරගන්නෙත් නෑ. සාමාන්‍ය ප්‍රමාණය වට කිහිපයක් රෝල් කරගෙන කෙළවර මෙන්න මේ ආකාරයෙන් පතුරු අපි කොළපත ඉවත් කරගද්දී ඉවත් කරපු පතුරක කැබැල්ලක් යොදාගෙන ගැට ගසා ගන්න ඕනේ. කොළපතේ අනිත් පැත්තත් මේ ආකාරයටම ඉරටුවක් තබලා දෙකට නමලා රෝල් කරලා ගැට ගසා ගන්න. මේ වගේ සාම්ප්‍රදායික අපේ පැරණි දේවල් බලන්න අපේ YouTube channel එක subscribe කරන්න කියලා අපි ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. පැත්තම ගැට ගසා ගත්ත කොළපත අපිට මෙන්න මේ විදිහට කුඩා මල්ලක් වගේ තමයි පේන්නේ. ඊට පස්සේ අපි මේක හාල් වලින් පුරව ගන්න ඕනේ. අපි මේකට හාල් දාන්නේ මේ පැණි මුලේ හැඩය ගන්න. මොකද එකපාරටම අපි මේකට කිතුල් පැණි දැම්මොත් මේකේ අර ලස්සන හැඩයක් එන්නේ නැහැ. ඒ හින්දා අපි මුලින්ම කරන්නේ මේක හාල් වලින් පුරවගෙන ඒ අවශ්‍ය හැඩය ලබා ගන්න එක. අවශ්‍ය ප්‍රමාණයට හාල් දමලා මෙන්න මෙහෙම මේක උඩින් ගැට ගසා ගන්න ඕනේ. මේක ගැට ගසා ගන්නත් අපි පාවිච්චි කරන්නේ අපි අර කලින් මේක කොළපත ගලව ගද්දි වත් කරපු පතුරුම තමයි. මේකට මෙහෙම හාල් යොදලා හැඩේ හදාගන්න එක අනිවාර්යයෙන්ම අවශ්‍යම දෙයක් නෙවෙයි. ඔයගොල්ලන්ට ඕන නම් කෙලින්ම කිතුල් පැණි දාන්නත් පුළුවන්. අපි මේකට මේ හාල් දාලා හදාගත්තට මේ හාල් ටික අයින් කළා පැයක් දෙකක් ගියාට පස්සේ හාල් ටික අයින් කළා කිතුල් පැණි මේකට දාගන්න ඕනේ. අපි හදාගත්ත පැණි මුලේ අලංකාරය වැඩි කරන්න අපි මේක මැද්දෙනුත් අර ඉවත් කරගත්ත පටියක් ගැට ගසා ගන්නවා. ඒක අත්‍යවශ්‍ය දෙයක් නොවුනත් ඒකෙන් පැණි මුලට අලංකාරයක් එකතු වෙනවා. ඔයාලා කාට හරි තෑග්ගක් දෙන්න වගේ මේ වගේ පැණි මුලක් හදනවා නම් ඇත්තට මේක ගොඩක් ලස්සන පෙනුමක් ලබා දෙනවා. හදාගෙන ඉවර වෙච්ච පැණි මුල මෙන්න මේ වගේ තමයි පේන්නේ.
ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත